දිගු ශක්තිමත් කෙස් කළඹක හිමිකාරයක් එහෙම නැත්නම් හිමිකරුවෙකු වෙන්න වර්තමාන සමාජයේ බොහොමයක් දෙනා වැඩි ප්‍රියතාවයක් දක්වනවා. ඉතින් මිස්ටර් ලෝකා YouTube channel එක කරා අපි අද ඔයාලට කරුණු කාරණා අරගෙන ආවේ එලෙස හිසකෙස් සම්බන්ධව වද වෙන එහෙම නැත්නම් වැඩි අවධානයක් යොමු කරන ඔයාලට හිසකෙස් ශක්තිමත්ව ගැලවී නොවන ආකාරයට තියා ගැනීමට උපකාරී වන ආහාර වට්ටෝරු කිහිපයක්ම සම්බන්ධ කරුණු කාරණාවයි. ඉතින් දිගු ශක්තිමත් කෙස් කළඹක් සඳහා සිහිනමවන ඔයාලට වැදගත්ම වීඩියෝවක් වන හිසකෙස් ශක්තිමත්ව තියා ගැනීම සඳහා අවශ්‍ය වන මේ ආහාර වට්ටෝරු මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් දැනගන්න අපි යමු අද වීඩියෝකට. අංක 1 ප්‍රෝටීන අඩංගු ආහාර. හිසකෙස් ප්‍රධාන වශයෙන්ම කෙරටීන් කියන ප්‍රෝටීනෙන් හදලා තියෙන හින්දා ප්‍රෝටීන කියන්නේ හිසකෙස් ශක්තිමත්ව තබා ගැනීමට අවශ්‍යම වන පෝෂකයක්. ඉතින් පුද්ගලයෙකුට දෛනිකව මාළු, බිත්තර, කුකුල් මස්, පරිප්පු, කඩල සහ කිරි හා යොගට් අඩංගු ආහාර ලබා ගැනීම තුළින් ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාව ලැබෙනවා. අංක 2 යකඩ අඩංගු ආහාර. පුද්ගලයෙකුගේ හිසකෙස් වැටීම සඳහා බලපාන ප්‍රධානතම සාධකයක් වශයෙන් යකඩ අඩුවීම සඳහන් කරන්න පුළුවන්. ඉතින් මෙයට පිළියම් ලෙස දෛනිකව යකඩ අඩංගු ආහාර ලබා ගැනීම තුළින් ඔබට ශක්තිමත් හිසකෙස් සහ නිරෝගී කෙස් කළඹක හිමිකරුවෙකු එහෙම නැත්නම් හිමිකාරීක වීමේ හැකියාව තිබෙනවා. මෙලෙස යකඩ අඩංගු ආහාර ලෙස නිවිති සහ කොළ පැහැති පලා වර්ග, පරිප්පු, බීට් සහ රතු මාස් ප්‍රධාන වශයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා මේ ආහාර ඔයාලගේ දෛනික ආහාර වේලට එකතු කරගත යුතු බවද අවසාන වශයෙන් මතක් කළ යුතුයි. අංක 3 ඔමේගා 3 අඩංගු ආහාර. ඔමේගා 3 කියන පෝෂ්‍ය පදාර්ථය ප්‍රධාන වශයෙන්ම හිසකෙස් වියලීම අඩු කර තෙතමනය සහිත දීප්තිමත් කෙස් කළඹ ඔබට හිමි කර දීමට දායක වන පෝෂ්‍ය පදාර්ථයක්. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔමේගා 3 අඩංගු ආහාර විදිහට සැමන් සහ ටූනා මාළු, අල්සි ඇට සහ වල්නට් හඳුන්වා දෙන්න පුළුවන්. අංක 4 විටමින් C අඩංගු ආහාර. විටමින් C කියන්නේ ශරීරයට අවශ්‍ය කරන ප්‍රධානතම පෝෂ්‍ය පදාර්ථයක් වන අතරම එය හිසකෙස් වල මූල පද්ධතිය ශක්තිමත් කිරීමටද දායක වන පෝෂ්‍ය පදාර්ථයක්. ඉතින් ප්‍රධාන වශයෙන්ම විටමින් C අඩංගු ආහාර විදිහට දෙහි, දොඩම්, ස්ට්‍රෝබරි සහ ගස්ලබු වැනි ආහාර හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මෙවැනි ආහාර ලබා ගැනීම තුළින් ඔබගේ හිසකෙස් වල ආයු කාලය වැඩි කිරීමට දායක වන බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. අංක 5 බයෝටින් සහ සිංක් අඩංගු ආහාර. ඉතින් ප්‍රධාන වශයෙන්ම බයෝටින් සහ සිංක් කියන්නේ හිසකෙස් වර්ධනයට වැදගත්ම දෙයක්. ප්‍රධාන වශයෙන්ම ආමන්ඩ් සහ කැෂව් වැනි ඇට වර්ග, බිත්තර, ඕට්ස් සහ කුඹුරු බීජ බයෝටින් සහ සිංක් අඩංගු ආහාර වන අතරම මේවා ලබා ගැනීම තුළින් ඔබට දිගු කෙස් කළඹක හිමිකරුවෙකු වීමේ හැකියාව තිබෙන බවද අවසාන වශයෙන් මතක් කළ යුතුයි. අංක 6 ජලය. දිනපතා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම තුළින් ඔබට හිසකෙස් ශක්තිමත්ව සහ නිරෝගීමත්ව දීර්ඝ කාලයක් පවත්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මක් නිසාදයත් ශරීරයේ විජලනයට ලක් වුවහොත් හිසකෙස්ද වියලී ගැලවී යාමේ හැකියාව තිබෙන බැවින් මේ වීඩියෝ එක බලන ඔයාලා දිනපතා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට හොඳින් ජලය පානය කරන්න කියන කාරණාවද අවසාන වශයෙන් මතක් කළ යුතුයි. ඉතින් හිසකෙස් ශක්තිමත්ව පවත්වා ගැනීමට අවශ්‍ය ඉහත සඳහන් කළ ආහාර වට්ටෝරු වලට අමතරව ඔයාලා අධික මානසික ආතතියකින් පෙළෙන කෙනෙක් නම් එයද ඔබගේ හිසකෙස් වල ශක්තිමත් භාවය අඩු කිරීමට බලපෑ හැකි කාරණාවක්. ඒ වගේම කෙස් කළඹට ආදරය කරන ඔයාලට ඔයාලගේ හිසකෙස් වලට නිතර රසායන ද්‍රව්‍ය එක් කිරීමෙන් වළකින්න කියන කාරණාවත් මතක් කරන්න ඕනි. ඉතින් ඒ වගේම හෙයාර් ඩ්‍රයර් වගේ අධික උෂ්ණත්ව වලට ඔබගේ හිසකෙස් නිරන්තරයෙන් නිරාවරණය කිරීමෙන් වැළකීමද හිසකෙස් ශක්තිමත්ව සහ නිරෝගීමත්ව පවත්වා ගැනීමට මඟ පෑදීමක් වශයෙන්ද අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. ඉතින් ඔය ආකාරයට තමයි එදිනදා ජීවිතයේදී ඔයාලට අවශ්‍යම කරන වීඩියෝ එකක් වන හිසකෙස් ගැලවී නොයන ආකාරයට ශක්තිමත්ව තියා ගැනීම සඳහා ඔයාලට උදව් වන ආහාර වට්ටෝරු 10ක් සම්බන්ධ කරුණු කාරණාවන් පෙළගැස්වෙන්නේ. ඉතින් මේ වගේ සුවිශේෂී කරුණු කාරණා සහිත වීඩියෝස් වගේම අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ සුවිශේෂී කරුණු කාරණා සහිත තවත් වීඩියෝ එකකින් තවත් දවසක අපි ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.